ආයුබෝවන් අද අපි හදන්නේ රටකජු වලින් ව්‍යංජනයක්. අපි මෙතන රටකජු ග්‍රෑම් 250ක් විතර අරන් තියෙනවා. මේ රටකජු ග්‍රෑම් 250ක් කලින් දිනේ හොඳට පොඟන්න දාලායි තියෙන්නේ. පොඟන්න දැම්මට පස්සේ මේ රටකජු වල පොත්ත හොඳින් අපිට ඉවත් කර ගන්නත් පුළුවන්. මේක තැම්බෙන්න දුන්නාමත් අපිට මේ පොත්ත ඉවත් කර ගන්නත් පුළුවන්. අපි ඉතින් මේ රටකජු ව්‍යංජනයේට මේ පොත්ත ඉවත් කරගෙන කොහොම තම්බලා හරි මේ විදිහට හරි පොත්ත ඉවත් කරගෙන රටකජු ව්‍යංජන හදන හැටි බලමු. අපි මේ රටකජු ව්‍යංජනේ තාම රසවත්. ඇත්තටම කජු ව්‍යංජනයක් වගේමයි. කජු ව්‍යංජනයක් හදන්න වියදම අධික වෙන හින්දා අපිට පුළුවන් ඒ විදිහම ඒ රසටම රටකජු ව්‍යංජනයක් හදලා රස බලන්න. ඇත්තටම උයන්න හරි දේසි. අපි බලමු එහෙනම් මේ පොඟවාපත් රටකජු ටික තම්බලා රටකජු ව්‍යංජනේ හදන්නේ කොහොමද කියලා. ඉන්පසු ළමයි අපිට උමනා වෙනවා මේ ව්‍යංජනයට කරපිංචා මිරිස් අවු තියෙනවා නම් හොඳයි. මට අද මිරිස් තිබුණ නැති හින්දා මම කොච්චි මිරිස් කරල් 3ක් ගත්තා. සුදු ලුණු බොම්බයි ලුණු මේකටත් රතු ලුණු තියෙනවා නම් හොඳයි. රම්පේ ඒ ද්‍රව්‍ය ටික ඕන වෙනවා මේ ව්‍යංජනයට දාන්න. අපි දැන් ඒක මේ තම්බාගත් රටකජු වලට දාගෙන ව්‍යංජනය හදමු. ළමයි මේ තියෙන්නේ අපි හොඳින් තම්බගත්ත රටකජු ටික. මේකේ සාමාන්‍ය පොත් වැරීමක් කරලා තියෙනවා. සමහර ඒවා පොත් තියෙනවා කමක් නැහැ ඒක. දැන් අපි මේකට මේ අපි කපාගත් ලුණු කරපිංචා දානවා. මේ කරපිංචා දානවා. සුදු ලුණු ටිකක් දානවා. බී ලුණු රම්පේ සියල්ල දාලා අපි මේක දැන් ලිපේ තියෙනවා. ඒකට අමතරව අපි මේකට 3-5 විදිහට දාන්නේ කහයි. මොකද කිරට හදන හින්දා කහයි 3-5 කුඩු විතරයි දාන්නේ. කහ තේ හැඳි භාගයක් විතර දානවා. හොඳට පාට එන්නත් ඕනේ හින්දා. ඒ වගේම 3-5 තේ හැඳි දෙකක් වගේ අපි මේකට දානවා. දාලා ලුණු චුට්ටක් දාන්නත් පුළුවන් ඕගොල්ලන්ට. නැතුව ඉන්නත් පුළුවන්. පොඩ්ඩක් තැඹුණාට පස්සේ දැම්මත් චමක් නැහැ. මොකද ලුණු වලට ඇට ටිකක් හයි වෙන්න බලනවා. ඒක හින්දා ලුණු තැඹුණාට පස්සේ දැම්මත් චමක් නැහැ. අපි දැන් මේකට දිය කිරිත් දාලා තැඹෙන්න තියමු. අපි දැන් මේකට දිය කිරි දාමු. දැන් මේක හොඳින් ලිපේ තියලා තඹගමු. මේ වෙලාවේ අපි ලිප තියලා තඹ ගන්න දී කිරි දාලා තඹ ගන්න ගිය ව්‍යංජනය නටාගෙන එනවා. අපි මේ වෙලාවේ මේකට ලුණු ස්වල්පයක් යොදා ගන්නවා. තැඹීගෙන එන හින්දා ඇත්තටම ඉතින් මේ වෙලාවේ ලුණු ටිකක් දැම්මහම හොඳට රටකජු ඇට වලට ලුණු ටික අල්ලනවා. ඒ හින්දා අපි මේකට ලුණු ස්වල්පයක් දැම්මා. ඒ වගේම අපි මේකට උඹල කඩ ගෙදර තියෙනවා නම් උඹල කඩ ටිකක් දාන්න පුළුවන්. මේ උඹල කඩ ටිකත් මේකට දානවා. උඹල කඩ ටිකක් දැම්මහම තව රසයි මේක. ඒ හින්දා උඹල කඩ ටිකත් මේකට දාලා කවලම් කරලා තව ටිකක් මේ කිරි ටික හින්දනකම් අපිට පුළුවන් මේ ව්‍යංජනය ලිපේ තියලා පොඩ්ඩක් ඉවසලා බලාගෙන ඉන්න. දැන් ළමයි අපේ ව්‍යංජනය ඇත්තටම හොඳට හැදිලා ඉවරයි. අපිට පුළුවන් මේ වෙලාවේ කුරුදු පොතු කෑල්ලක් වගේ එකතු කරන්න. මම කුරුදු පොතු කෑල්ලක් මේකට එකතු කරා. මොකද ඒකට රස වැඩි වෙනවා. කුරුදු පොතු කෑල්ලක් දැම්මා. දැන් බලුවන් අපිට රස බලලා ලුණු එහෙම මදි නම් මේකට එකතු කරගන්න.
දැන් අපි සැර මුකුත් මේකට මිරිස් එකතු කරවෙන්නේ නැති හින්දා සැර අවශ්‍යයි කියලා හිතන කෙනෙකුට පුළුවන් මේකට ඕන නම් මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරන්න. මම මේකට ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවා. ඒ වගේම දැන් මේ වෙලාවේ අපිට පුළුවන් මේකට දියකිරි එකතු කරපු හින්දා මිටි කිරි ටික මේ ව්‍යංජනෙට එකතු කරන්න. මම මේකට දැන් මිටි කිරි ටික එකතු කරනවා. මිටි කිරි ටිකත් එකතු කළා අපි මේක කවලම් කළා හොඳට ඉදෙන්න දෙමු. ඇත්තටම ඊටාම රසවත් ව්‍යංජනයක් අපිට රස බලන්න පුළුවන්. කජු ව්‍යංජනයක් වගේම ඊටාම රසවත් මේක. මේ වෙලාවේ රස බලන්න. රස බලලා මදිපාඩු මොනවා හරි තියෙනවා නම් තුන පහ වර්ග මොනවා හරි මදිපාඩු තියෙනවා නම් අපිට පුළුවන් මේකට ඒක එකතු කරන්න. ඇත්තටම ළමයි මේක ඊටාම රසවත්. මේ වෙලාවේ මිටි කිරි එකතු කරන ප්‍රමාණය අනුව Tamanට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න පුළුවන්. Tamanගේ ගෙදර ඉන්න ප්‍රමාණය අනුව දැන් ඇත්තට මෙතන රටකජු 250ක වගේ ප්‍රමාණයක් තියෙන හින්දා මම මේ වගේ ප්‍රමාණයට තව චුට්ටක් මේ කිරි ටික හිඳෙන්න දීලා මේ ව්‍යංජනය අපි බාගෙන පිළිගැන්වීම සිද්ධ කරමු. එතකන් අපි බලන් ඉමු. අපේ ව්‍යංජනය හැදිලා ඉවරයි. ඇත්තටම අපි දැන් මේකට අවසානයේදී සුවඳ කුඩු ටිකක් එකතු කරනවා. සුවඳ කුඩු ටිකක් එකතු කරාම තවත් රසයි. සුවඳ කුඩු ටිකක් එකතු කළා ලිප වහලා මේ ව්‍යංජනය අපි පිළිගන්න ලෑස්ති කරනවා. මේ වෙනකොට ව්‍යංජනය ඉඳිලා හොඳට රසවත්ව පිළියෙල වෙලා තියෙන්නේ. රස බලලා කොහොම කරලා තියෙන්නේ අපි. තව අපිට පුළුවන් මේකට සුදු කුට් ටිකක් උඩින් ඉහන්න. උඩින් ඉහලා අපි ලිප වහමු. මේ තියෙන්නේ ළමයි අපි හදපු රසවත් ව්‍යංජනය. ඇත්තටම කියනවා නම් මේ ව්‍යංජනය ඉතාම රසවත්. ඕගොල්ලොත් මේක හදලා බලන්න. ඉතින් මේ වගේම රසවත් ලස්සන ලේසි කෑමකින් අපි ආයෙත් හම්බ වෙමු. එතකම් මං ගිහින් එන්නම්. මම cook with Gaya.